ආයි ඉතින් කොහොමද ඔයාලට ගොඩ දවසකට පස්සේ ඇත්තටම බ්ලොග් එකක් ඔයාලට මේ අරන් ඉන්නේ. තිබුණ කාර්ය බහුලත්වයත් එක්ක ඇත්තම බ්ලොග් එකකට දාලා දේවල් එඩිටින් කිසිම දෙයක් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් කාලයකට පස්සේ වෙනස් විදිහේ බ්ලොග් එකක් තමයි ඔන්න දැන් මම ඔයාලට මේ අරන් අවිලා තියෙන්නේ. ඉතින් අද මම යනවා BMICH එකට. ඉතින් අපි යන් BMICH එක ඇතුළට මොනවද වෙන්නේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න අද මම ආවේ කැමරායිල් කියලා ඕගනයිස් කරපු ඇල්ෆා 2025 ෆෙස්ටිවල් එක බලන්න. ඉතින් මේ තමයි අන්තිම දවස. කියන්නේ ඔක්තෝබර් 31 නවම්බර් 1 වෙනිදා වගේම නොවැම්බර් 2 වෙනිදා වෙනක් තමයි මේ ෆෙස්ටිවල් එක පැවැත්වුවේ. ඉතින් අද මේ අන්තිම දවස. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන වෙලාවේදී අත්‍තරම මේ ෆෙස්ටිවල් එක නම් ඉවරයි. නමුත් මම මේ වීඩියෝ එක දාන්න ප්‍රධානම හේතුවක් වුණා මොකද මේකේ වැදගත්කම. නැවතත් ඔවුන් මේ වගේ ෆෙස්ටිවල් එකක් ඕගනයිස් කරපු වෙලාවක ඒ අවස්ථාව ඔයාලා මිස් කරගන්න එපා. අනිවාර්යෙන් සහභාගී වෙන්න. මොකද ගොඩක් වැදගත් දේවල් ඇත්තටම මේකෙදි මම දැනගත්තා. ඒ වගේම හොඳ ප්‍රයිස් එකකට මගේ vlog එකට සම්බන්ධ දේවල් කීපයක් ඇත්තටම මට මිලදී ගන්න පුළුවන් වුණා. ඉතින් අපි යන් ඇතුළට කතා කරමු ඉස්සරහට. අපි බලමු ගිහිල්ලා මොන වගේ දෙයක්ද මේක ඇතුලේ වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලත් මේ ඉවෙන්ට් එකට සහභාගී වුණා නම් මේ දවස් තුනෙන් කවර හෝ දවසක ඔයාලා ගොඩක් වටිනා දේවල් මේ තුලින් මිලදී ගන්න ඇති. ඒ වගේම දෙවෙනිදා ඒ කියන්නේ මම මේ vlog එක කරන දවසේ අතරම හොඳ workshop lineup එකක් තිබ්බා. ඉතින් ඇත්තටම මම ටාගට් කරේ ඒ workshop lineup එක බලන්න. ඒකට සහභාගී වෙන්න. ඉතින් මට ඒ වාසනාව ලැබුණා. ඉතින් මම ඇත්තටම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් ඇත්තටම thank you. ඒ වගේ අවස්ථාවක් මේ තුලින් ලබා දීම සම්බන්ධයෙන් කැමරා ආයල් කියලාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි කතා කරමු ඉස්සරහට. අපි යමු මෙහෙම මොකද්ද වෙන්නේ කියලා බලාගෙන. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන දේවල් තියෙන ලස්සන lights, ලස්සන කැමරා. ඉතින් මේ දේවල් ඇත්තටම මෙතන ගොඩක් අඩුවල තිබ්බා. ඉතින් යලිත් දවසක ඉතින් මේ වගේ දෙයක් ඉවෙන්ට් එකක් ඔයාලා ඕගනයිස් කරනවා කියලා දැනගත්තොත් මිස් කරන්න එපා. ඉතින් ඇවිල්ලා සහභාගී වෙලා ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයාලගේ vlogs කරන ඔයාලා content creators ලා නම් ඉතින් ඔයාලට අනිවාර්යෙන් මෙතන ඔයාලට වැදගත් දේවල් ගොඩක් තියෙන්න ඇති. ඉතින් මම සහභාගී වුණ workshop එකේ වීඩියෝස් කීපයක් මම මේ මගේ වීඩියෝ එකට අද එකතු කරලා තියෙනවා ඔයාලටත් බලන්න. ඉතින් මගේ හර ගන්න නැතුව ඒකත් අනිවාර්යෙන්ම බලන්න. So
social media security ගැන. මම මේ මගේ presentation එක name කරලා තියෙන්නේ securing yourself in the digital space කියලා. දැන් මම මේක කියලා හේතුව මෙතන දැන් අපි සාමාන්‍යයෙන් social media කියලා කිව්වහම මේ අපි හැමෝම අද වෙද්දි social media පාවිච්චි කරනවා. දැන් මෙතෙන් ඇවිල්ලා ඉන්නේ content creatorsලා වෙන්න පුළුවන්, videographers ලා වෙන්න පුළුවන්, photographers ලා, ඒ වගේම ඒ fields වලට එන්න ඉන්න අය වෙන්න පුළුවන්, bloggers ලා ඉන්නවා. හැබැයි දැන් මේ ලෝකේ digitalize වෙලා තියෙද්දි අපි ඉස්සරහට යද්දී බොහෝ වෙලාවට ඉස්සරට වඩා අපි මේ social media එක තමයි අපේ ගනුදෙනු තියෙන්නේ. මේ digital space එකේ. ඉතින් මට කැමරාවකින් ආරාධනා කරේ මේ පැත්ත ගැන කතා කරන්න. මොකද හේතුව මම එදිනෙදා දැන් අවුරුදු 6-7ක් තිස්සේ engage වෙනවා content creators like YouTubers like සමහර තැන්වල අපි දකිනවා පොඩි mistake එකක් ඇති. මේ digital space එකේ තවත් කාලයක් තිස්සේ හදාගත්ත තමන්ගේ වටින කියන දේ නැති වෙනවා. ඉතින් මේක ගැන කතා කරන්න තමයි මම වැඩි හරියක් මාදයක් ගෙල්ල තියෙන්නේ. මේ overview එකේ අපිට කොච්චර අපේ මැචින් වීඩියෝස් තියෙනවද ඒ වගේ දේවල්. ඊට පස්සේ ඒවා එකින් එක අපිට ගන්න පුළුවන් මැචින් content වලින්. ඊට පස්සේ action required කියලා තියෙනවා අපිට මොනවා හරි disputes වගේ තියෙනවා නම් ඒවා release කරන්න. ඊට පස්සේ reference line. දැන් ඔයා මේකට access කරාට පස්සේ මම පෙන්නන්නම් මේකේ වටිනාකම content creator කෙනෙක්ට. ඕන්ලයින් ගත්තොත් මේ ලකයිසි ෆයිල් එක විතරයි. වීඩියෝස් 32000ක් අප්ලෝඩ් කරලා තියෙනවා එළියේ මිනිස්සු. මේගොල්ලන්ගේ කන්ටෙන්ට්. හරිද? ඒකෙන් අපි බ්ලොක් කරලා තියෙනවා 2100ක්. බ්ලොක් කියලා කියන්නේ එයාට හානියක් කරන්නේ නැතුව. කන්ටෙන්ට් දෙන්න පුළුවන් මේ ටේක් ඩවුන් ඉනිෂියේට් කරොත් මේ පේජ් එකට ස්ට්‍රයික් එකක් වදිනවා, මොනිටයිසේෂන් වලට බලපානවා. ඉතින් 32000කින් මම සහ ලතා අපි ඩවුන් කරලා තියෙන්නේ 228ක්. ස්ට්‍රයික් කරලා තියෙනවා. හැබැයි 2100ක් අපි බ්ලොක් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාට හානියක් නැහැ. එයාට ඒක ප්ලේ කරන්න බෑ. ඊට පස්සේ $1400 මේ වීඩියෝ 30000න් අපි එයාලට හම්බෙච්ච සල්ලින් අය කරගෙන තියෙන්නේ 26600ක් අපි පොයින්ට් කරනවා. දැන් මෙතන chance එක තමයි හිතන්න මේ ලකයිසිකාරගේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට අපි ජනප්‍රියකටත් මම මේක enable කරලා තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලන්ගේ වීඩියෝ වෙලා පිට එළිය දැම්මම ඒක බලපාන ඒගොල්ලන්ගේ YouTube view count එක ගන්න පුළුවන්. දැන් නම් Facebook එකේ revenue එකට බලපානවා. දැන් අපි යන්නම් මෙතෙන්ට මේ matching content වලට ගියාම ඔයාලට පේනවා දැන් මේ අවන්නේ විදිහට මේ ඇක්ටිවේට් කරනකොට මම අපිට වෙන්නේ ජයන්ත කුමාරගේ ප්‍රොෆයිල් එක 100%ක් දාලා තියෙනවා වීඩියෝ. මේ දින කොච්චරක් ප්‍රමාණයක් අපේ වීඩියෝ එකේ මොනිටර් වෙනවද කියන්නේ මැච් වෙලාද කියන්නේ. ඉතින් දැන් එහෙම කවුරු හරි ආසාවට දාද්දි කැලලක් කරන් දාන්නේ කවුරුද නැහැ. වීඩියෝ එක 100%ක් දානවා කියන්නේ දැන් වැරද්දක් තියෙනවනේ. හරි එතකොට ඒ කන්ටෙන්ට් ක්‍රියේටර් දැන් උතන අවුරුද්ද ප්‍රශ්න තමයි දැන් මේ සතියේ තමයි ඩවුන් කරා වීඩියෝ එක 1 මිලියන් views. දැන් මෙතන අපිට පෙන්නනවා එයාගේ followers එක ගානේ views ගන්න. හරි. නම්බරේ views 13000 7000 1,90,000 හරි. දැන් මේ ඔයගොල්ලෝගේ මහන්සිය ඔයගොල්ලෝ කාලයක් තිස්සේ ගිහිල්ලා වීඩියෝ එකක් කරනවා. මම හිතන්නේ මේ වීඩියෝ එකක් කරන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් 10 සමහරවල් යනවා වීඩියෝස් කරනවා. එතකොට අපි ඒ බයිරෝනේ ඇයිබල මේ අඩුත් දාන්නේ කියන්නේ අඩ ගහන්න තියෙන විලායනේ ඒ ඔක්කොම කරලා ඒවට views යන්නේ නැහැ. මේ ලක්ෂ ගණන් යනවා එළියේ. දැන් මේ සමහර වීඩියෝස් වලට ගියාම අතුලට ගිහිල්ලා පේන්නේ හරියට තියෙනවා. ඒ වීඩියෝස් වල මේගොල්ලෝ අඩුත් දානවා. මාගල දැන් සඳහා අපතන කන්ටෙන්ට් එකේ මොකුත් නැහැ. මේ මිනිස්සු කන්ටෙන්ට් දාලා ඒවගේ සල්ලි හම්බ කරනවා. ඉතින් ඉතින් ඔයාලා දන්නවා මම මේ මගේ මේ වීඩියෝස් බ්ලොග්ස් කරන්නේ DJI Osmo Action 5 Pro කැමරා එකකින්. ඉතින් මෙච්චර දවසක් මම ඇත්තටම මම යූස් කරේ මගේ ඉන්බිල්ට්
කැමරා එකේ ඉන්බිල්ට් ස්ටෝරේජ් එක. ඉතින් අද හිතුවා පොඩ්ඩක් මේක ස්ටෝරේජ් එක වැඩි කරගන්න ඕනේ කියලා. ඉතින් මමත් ගත්තා මයික්‍රෝ SD කාඩ් එකක්. මොකද ඉස්සරහට මේක මට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් වීඩියෝ එක කරගෙන යන අතරතුරේදී කැමරාව හයිලයිට් වෙන අවස්ථාවක් ඉතින් මම මේ ඔයාලට දැන් මේ පෙන්නන්න යන්නේ. ඉතින් ඔන්න ගමනේ අවසාන වගේම වීඩියෝ එකේ අවසානයකට අපි වෙලා ඉන්නේ. ඉතින් මයික්‍රෝ SD කාඩ් එක පර්චේස් කරපු එකත් එක්ක රෙෆල් ඩ්‍රෝ එකකට පොඩි chance එකක් හම්බුණා. ඉතින් යනකම් මම ඒකත් ෆිල් කරගෙන තමයි ඉන්න මේ යන්නේ. ඉතින් මම කියන්නේ මේ වගේ අවස්ථාවක් ආයේ යම් දවසක ඒවි. මිස් කරගන්න එපා. ගොඩක් වටින අවස්ථාවක්. ඉතින් එහෙනම් අද vlog එක අවසానයි. තවත් වෙනස් ලස්සන vlog එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. මගසට යන්න අපි ඔයාලගේ සමග. ඉතින් හැමෝටම සුබ දවසක්. ජය වේවා.